දිනගේ මාත්‍යා ඉඳන් මාත් බොරුකාරයෙක් වුණා. ඔබ උඩ වැඩේ හරි ගිහිල්ලා තිබුණා. පත්තරේ ලොක්කගේ දුවාවනේ වෙලාවට. මිනිහා කාලා දෙනවා. හෙට හවසේ සමන් මාත්‍යා විතරයිනේ බාස් වලලා ගෙදර තියාගෙන. මට හිතෙනවා මෙහෙම දෙයක් කරන්න. කොහොමද? දැන් අපි ප්ලෑන් කරපු විදිහට වැඩ කළොත් එහෙම අපිට පොලිසිය උසාවිය යන්න වෙනවා. ඔව්. නිසා ඊට කලින් අත පුච්ච ගන්න නැතුව මේ විදිහට ප්ලෑන් කරන්න. මොන විදියටද? යන රෝල් ගින් කියනවා රංග මේ ප්ලෑන් කරපු විදිහට කාර් එක මස් කරලා සල්ලි ගන්න හදනවායි කියලා. කාටද? කතරියන්නේ රංගම පිස්තෝලේ දීලා මිනිස්සු දෙන්නෙක් දාලා කාර් එක හොරකම් කරන්න ප්ලෑන් කරනවායි කියලා පත්තරේ අයිතිකාරයට කිව්වොත් ඒ මිනිස්සු ඒ වෙලාවට පොලිසියට කියලා අපේ තුවක්කුකාරය දෙන්න පොලිසියට ආවයි. උන්ට දෙක දෙනකොට උන් අපේ බද කරයි. ඒක තමයි කිව්වේ ඒක හරියන්නේ නැහැ කියලා. අපි කතා කරගත් විදිහට වැඩේ කරමු. ආහා. අද නිවාඩු දාන්න නැති. ඔව් අද නිවාඩුවක් දැම්මා. ගාමන්ට් එකක නේද වැඩ කරනවා කිව්වේ? ඔව් සුපර්වයිසර් කෙනෙක් විදිහට. අර ගෙනල්ලා බැස්සුවේ තමුන්ගේ මයියද? නෑ මාමගේ පුතා. මාමගේ පුතා ඉන්නේ කොහෙද? කෝට්ටේ අපාර්ට්මන්ට් එකක් අරන් ඉන්නේ. ඉතින් එහෙ ඉන්න තිබුණානේ. බෑනේ. එහෙ අක්කයි බබාලා දෙන්නයි මට නිදහසේ ඉන්න ඕනේ. මෙහෙ හොඳයිද? හොඳ නිසානේ ආවේ. මොන හරි ඕනනම් කියන්න හොඳේ? හොඳයි. මගේ යාළු නිලියෙක් එනවයි කිව්වා අද මෙහෙ. එයිද දන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් දේ අපි කරා. දැන් ඔය දෙන්න විසඳ ගන්න ඕනේ. මාදව හෙට අපි එනකොට ඔයා මෙන් පික් කරන්න. මෙයාලගේ අම්මා මට මෙහි ඉන්න දෙයිද දන්නේ නැහැ. එළියෙන් පැදුරක් දාලා දෙන්න. මේ අම්මෙන්න වෙලා ඇයිද? මහපු ඇඳුම් වගේක් බාර දෙන්න ගියේ. කීයට එයිද දන්නේ නැහැ. අපි හෙට එනකොට ඉඳීනේ. මේ කවුද හැලපෑදුවේ? අම්මා. දන්න සූප ශාස්ත්‍ර සේරම දාලා මාදට අහට කන්න දෙන්න. අපිට තියෙන විදිහට අපි සලකනවා. එහෙනම් අපි යන්න. මාදව කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න. මොනවටද එයා පරිස්සම් වෙන්නේ? ඒක තමයි. යමු. හලෝ. අනේ මං හිතුවා ඔයා අද එයිම කියලා. ඇත්තද? කොහෙද අනේ ඔය කාටුන් ඩබින් තියෙන්නේ? මටත් ආසයි හඬ කවන්න. හා. හරි එහෙනම්. හවසට ඔන්න එහෙනම් මම බලන් ඉන්නවා හොඳේ. බයි. ඇන්ටි මට කෝල් එකක් ගන්න පුළුවන්ද? ඇයි ඔය ළමයාගේ සල්ලි ඉවර වෙලාද? මං කෝල් එකක් ගන්නද? හෙලෝ. කවුද මේ? මම නාමලේ කතා කරන්නේ. කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? කමියුනිකේෂන් එකකින්ද ගත්තේ? නෑ මම මේ ඉන්න ගෙදර ලෑන් නම්බර් එක. මට කෝල් එකක් ගන්න. Thank you aunty. අනේ ගන්න එක හරිද මන්ද? නෑ නෑ කමන්නේ ගන්න. මම ඔයාලට කෝල් එකක් ගන්නමයි මේ එළියට ආවේ.
මේ ගෙදර ගෑනු කෙනා අහනවා අද මං නිවාඩු දැම්මද කියලා. මං ඔව් කිව්වා. හෙට මං මොනවද කියන්නේ? හරි ඉතින් මම හවසට එනවනේ වා හම්බ වෙන්න. මාව හම්බ වෙන එක නෙමෙයි. මං හෙට මොනවද කරන්නේ? හරි මම හවසට ආවම ඔයාලට ලියුමක් දෙන්න. ඔයාලා ලියුම මම කෙනෙක් කෙනාට ගිහින් දෙන්න. එතකොට අර ජොබ් එකක් හම්බ වෙයි. ගාමන්ට් එකක්ද? ඔව් ඔව්. හරියන්නේ නැහැ. ඔයාගේ වයිෆ් එයා දන්න හැම ගාමන්ට් එකකටම කෝල් කරලා තියෙන්නේ. කිසිම ගාමන්ට් එකකින් මාව බාරගන්නේ නැහැ. හරි හරි මම හවසට එනවනේ ඉතින් ඔයාව හම්බ වෙන්න. ඒ ආවම කතා කරමු වැඩි විස්තර. හරි හොඳයි. බන්ටිලා ගෙදර ගිහින් මොකද කරන්න යන්නේ? රුපියල් 30000 ඉල්ලනවා. ගේ විකුණලා මට කීයක් දෙනවද කියලා අහන්න. ඔය 30000 ඉල්ලන්න ගිහින් එතන කෑගොස්සන් ගහලා ගේ හින්දා කීයක් හරි හම්බ වෙන එකත් නැති කරගන්න ඔය යන්නේ. ඔහේ කට වහගෙන ඉන්න. බන්ටි මොන ගණන්කාරයෙක් වුණත් මට බයයි. මං එයාගේ අම්මා. අනේ මං නම් වචනයක් කතා කරන්නේ. මං කිව්වනේ. ඔහේ කට වහගෙන ඉන්න. මං කතා කරන්නම්. අනේ මන් දන්නේ යමු. ගණන් ගන්න එපා සුළු දේවල් මේ පැත්තේ. ඇත්තටම ඔයාද හරිම ලස්සනයි. නේ මං අයියට කිව්වා අදම කතා කරලා අදම දිනයක් තීන්දුව කරගන්න කියලා. හොඳයිනේ? අනිවාර්යයෙන්ම. මට ලැස්තියි. එන්නේ හැම දෙයක්ම කිරියෙන් පැනින් ඉතිරිලා සාර්ථක වෙන්න ඕන. හරි. Isuru sangra